කතාව ඉතින් මේ යන විදිහත් එක්ක ඉදිරියට සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක කාටත් කෘතුහලයක් ඇති. මොකද අපි කවුරුවත්ම හිතන විදිහට එච්චර ලේසි වෙන්නේ නැහැ මේ රණජීව උකුලෙන් ගැලවෙන්න. ඒ කියන්නේ රණජීව සමාධිගේ තාත්තත් එක්ක වැඩ කරන කාලේ ඉඳන්ම රණජීවගේ හිතේ තිබ්බා මේ බෝතලයට අයිතිකාරකම් කියන්න. ඒ කාලේ ඉඳන්ම රණජීව කළේ කොහොමද මේ දේ කරන්නේ කියන එක නිතර හිතපු එක. ඉතින් රණජීවට ලැබුණු එකම අවස්ථාව තමයි සමාධිගේ තාත්තගේ අසනීපය. ඉතින් රණජීව දැනගත්තා මේ අසනීපයත් එක්ක තමයි රණජීවගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ කියන එක. කොහොම හරි ඉතින් රණජීව ඒ වෙද්දී සමාධිගේ තාත්තගේ ගෝලයෙක් විතරයි. හැබැයි සමාධිගේ තාත්තගේ හිතේ තිබුණා රණජීවටත් යම්කිසි අයිතිවාසිකමක් දෙන්න. ඒතින් සමාධිගේ තාත්තගේ ළඟින්ම හිටපු හොඳ ගෝලයෙක් හින්දායි සමාධිගේ තාත්තා ඒ වගේ දෙයක් හිතලා තිබුණේ. කොහොම හරි ඉතින් සමාධිගේ තාත්තගේ මරණයෙන් පස්සේ රණජීව මේ හැම දෙයක්ම වෙනස් කළා. ඒ කියන්නේ සමාධිගේ තාත්තා ගාව තිබුණු ඩොකියුමන්ට් ඔක්කොම රණජීවගේ පැත්තට හරවගත්තා. හැබැයි ඉතින් මේ සිද්ධිය දන්නේ එකම එක්කෙනයි. ඒ තමයි කලින් හිටපු එකවුන්ටින්. ඉතින් කම්පැනියට මේ වෙද්දී සමාධිව හම්බෙන්න එන අංකල් තමයි ඒ. රණජීව ගොඩක්ම අකමැති කෙනා ඒ. මොකද රණජීවගේ හොරහව් වෙයි කියලා රණජීවට සැකයක් තියෙනවා. ඔගොල්ලන්ට මතක ඇති අපේ නාලිකාවත් එක්ක ටිකටම රැඳී සිටියානම් අපි කලින්ම කිව්වා සමාධිගේ මේ ප්ලෑන් එක හරියන මොහොතක් එනවා කියලා. සමාධිය ඉතින් ටිකෙන් ටික ශිහාන්ට තවත් ලං වෙන්නේ ඒ සමාධිගේ ප්ලෑන් එක සාර්ථක කරගන්න. ඇත්තටම ඉතින් මේ දේ සමාධියට කරන්න පුළුවන් වෙන්නේ තවත් ටික කාලයක් ගියාට පස්සේ. මොකද රණජීවගේ තොරතුරු ගන්න ශිහාන්ගෙන් එච්චර ලේසි වෙන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් එක් අවස්ථාවකදී සමාධියට පුළුවන් වෙනවා මේ තොරතුරු හැම එකක්ම ගොනු කරගන්න. පස්සේ ඉතින් සමාධි කැමති වෙනවා සමාධිගේ විවාහයට. ඉතින් රණජීවට ශිහාන්ට හිතාගන්න බැරි වෙනවා අනුහස්ගේ සමාධිගේ විවාහය ගැන. හැබැයි විවාහයට කලින් සමාධි රණජීවට අඟවනවා තව ටික දවසකින් රණජීව නීතියට හවුවෙන බව. ඒ වෙද්දී ඉතින් සමාධි රණජීවට විරුද්ධව තියෙන සාක්ෂි හැම එකක්ම නීතියට ඉදිරිපත් කරලා තියෙන්නේ. රණජීව ඇතුළට යනවා. ඒ වගේම ශිහාන් ඊට පස්සේ සමාධිගෙන් පලිගන්න ලුහු බඳිනවා.